නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු දුක්ඛන්தோ අසුචිකායෝ කුණපෝ උක්කරූපමෝ නින්දිතෝ චක්කු භූතේහි කායෝ භාලාභිනන්දිතෝ සාදු සාදු ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, මේ සදැහැති කාරුණික පින්වතුන් මේ මොහොතේ සදී පැහැදී සිටින්නේ ඊටමත් උතුම් වූ සාරාණීය පුණ්‍ය කටයුත්තක් ඉෂ්ට සිද්ධ කරන්න. තුලෝකාග්‍රෝ තථාගත අමාමේනී සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරන්න යෙදුනා. යම්කිසි කෙනෙකුට මේ ලෝකේ ඉෂ්ට සිද්ධ කරන්න පුළුවන් දානයන් අතරින් ශ්‍රේෂ්ඨතම දානය ධර්ම දානය කියලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට දේශනා කරන්න යෙදුනේ යම්කිසි හේතුවක් නිසා. ඒ හේතුව තමයි පින්වත්නි, මේ අනවරාග්‍ර සංසාර ගමන් කරන බොහෝ සත්වයාට දුකින් පීඩාවටපත් වෙමින් පෙළෙමින් මේ සසරේ ගමන් කරන සත්වයාට ඒ සසර දුකින් නිදහස් වෙන්න හේතු වෙන උතුම්ම අවස්ථාව තමයි මේ ලෝකේ කල්යාණ මිත්‍රයෙක් මුණ ගැසීම, මේ කල්යාණ ධර්මයේ මුණ ගැසීම. ඉතින් අන්නේ කාරණාව තුළින් තමයි මේ අනවරාග්‍ර සංසාර ගමනක දුක් විඳින සත්වෝ සසර ගමන කෙලවර කරලා උතුම් වූ අමා මහ නිවනින් සැනසෙන්නේ. ඉතින් මේ ලෝකයේ ජීවත් වෙන නුවණැත්තොන්ට, ප්‍රඥාවන්තයොන්ට ඒ කල්යාණ මිත්‍රයාගේ ධර්මය, ඒ කල්යාණ ධර්මය ඇහෙනකොට ඒ අය නුවණින් විමසලා මේ ලෝකේ යථා ස්වභාවය දැකලා මේ අනවරාග්‍ර සංසාර දුකෙන් නිදහස් වෙනවා. එහෙමනම් ඒ බුදුරජාණන් වහන්සේ ඒ උතුම් වූ කටයුත්ත ඒ තරම්ම වර්ණනා කරන්න යෙදුනේ, උතුම්යයි දේශනා කරන්න යෙදුනේ මෙන්න මේ කාරණාව නිසා. ඒ වගේම තවත් කාරණාවක් විද්‍යාමාන වෙනවා මේ ධර්මයේ තුල. ඒකාන්ත වශයෙන් යම්කිසි කෙනෙක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ හැරුණහම මේ ලෝකේ යම්කිසි කෙනෙක් දුකෙන් නිදහස් වෙන්න නම් ඒකාන්ත වශයෙන්ම හේතු දෙකක් සකස් විය යුතු වෙනවා. අන්නේ හේතු දෙක සකස් කරන කටයුත්ත තමයි මේ ධර්ම දේශනාමය පුණ්‍ය කටයුත්ත. මොනවාද මේ කටයුතු දෙක? අවිද්‍යාවෙන් අසරණුන් සත්‍යයේ විද්‍යාව පහළ වෙන්නේ, ප්‍රඥාව පහළ වෙන්නේ, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව ලැබෙන්නේ ධර්ම ශ්‍රවණයත් යෝනිසෝ මනසිකාරයත් කියන මේ කාරණාවන් දෙක. ඒ දෙක ඉෂ්ට සිද්ධ වුණාට පස්සේ තමයි මේ ප්‍රඥාව කියන උත්තරීතර වූ කාරණාව කෙනෙකුට සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මේ සදැහැති කාරුණික පින්වතුන් විශාල සතුටක් ඇති කරගන්න ඕනේ Taman මේ ඉෂ්ට සිද්ධ කරන්න යන්නා වූ උතුම් වූ පුණ්‍ය කටයුත්ත ගැන. ඒ වගේම මේ උතුම් වූ පුණ්‍ය කටයුත්ත නිසා පාර්ශව තුනක් විශාල පුණ්‍ය සම්භාරයක් රැස් කරගන්න. ධර්ම දේශනා කරන දේශකයන්න් වහන්සේත්, ඒ වගේම ශ්‍රවණය කරන ශ්‍රාවකයොත්, ඒ වගේම මේ දේශනාවන් වලට දායකත්වයේ දක්වන ඒ සදැහැති පින්වතුනුත් කියන මේ තුන් පාර්ශවයටම විශාල පුණ්‍යානිසංස වාරයන් රැස් වෙන උතුම් වූ පුණ්‍ය කටයුත්තක් තමයි මේ ධර්ම දේශනාමය පුණ්‍ය කටයුත්ත. එහෙමනම් පින්වත්නි, ඒ උතුම් වූ පුණ්‍ය කටයුත්ත අපි බුද්ධ ගෞරවය, ධර්ම ගෞරවය, සංඝ ගෞරවය කියන ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ගෞරවය ඇති කරගෙන යම්කිසි විදිහකින් තමන්ගේ චිත්තසංතානයන් තුල, තමන්ගේ ජීවිතය තුල ආශ්‍රය කරපු විතර්කයන් නැගෙනවා නම් ඒවට ඉඩ දෙන්නේ නැතුව ඊටමත් සිහියෙන් යුක්තව, වීරියෙන් යුක්තව මේ ධර්මයේ ශ්‍රවණය කළ යුතුයි. පින්වත්නි, තථාගත අමාමේනී සම්මා සම්බුදු පියාණන් වහන්සේ අවිද්‍යා අන්ධකාරයෙන් වැසුණු ලෝවාසී සත්වයාට හිතසුව පිණිස මේ ලෝකයට පහළ වෙලා ඒ සත්වයා දුකින් නිදහස් කර ගැනීම පිණිස උතුම් ධර්ම පරයයක් දේශනා කරනවා. ඒකාන්ත වශයෙන්ම
යම්කිසි කෙනෙක් නිවන් දකින්න අවශ්‍ය නම් ඒ ධර්මපරියාය දැනගත යුතුයි. ඒ ධර්මපරියාය හික්මිය යුතුයි. ඒ ධර්මපරියාය දැනගෙන හික්මෙනකොට ඒ කෙනාට පුළුවන්කම තියනවා මේ අනවරාග්‍ර සංසාර දුකෙන් නිදහස් වෙන්න. මේ ලෝකයට පහළ වෙන හැම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ම තමන්ගේ මේ සිව්වණක් පිරිසට උතුම් වූ ධර්මය අවබෝධ කරගන්න ඒ දේශනා කරන ධර්මපරියාය අපි සඳහන් කරනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. අවබෝධයට හේතු වෙන ශ්‍රාවකයා හික්මිය යුතු ධර්මතාවය. ඉතින් අන්නේ ධර්මතාවයන් අතරින් හැම බුදුරෙක්ම මේ ලෝකයට පහළ වෙන පළමුවෙන්ම දේශනා කරන්නේ පින්වත්නි සතර සතිපට්ඨානෙ. මේ ලෝකයට පහළ වෙන හැම බුදුවරයෙක්ම පළමුවෙන්ම දේශනා කරන්නේ සතර සතිපට්ඨානෙ. ඉතින් මේ සතර සතිපට්ඨානය තුල ඒ ශ්‍රාවකයන්ට තමන්ගේ සසර ගමන කෙලවර කරලා දාන්න, නිමා කරලා දාන්න බුදුරජාණන් වහන්සේ මාර්ගය මැනවින් දේශනා කරනවා, පෙන්වා වදාරනවා. අපි මේ ගත කරන්නා වූ ජීවිතය තුළ අපිත් බලාපොරොත්තු වෙන්නේ මේ අනවරාග්‍ර සංසාර දුකෙන් නිදහස් වෙන්න. එහෙමනම් ඒ නිදහස, ඒ නිවීම අපට අවශ්‍ය නම් අපි අනිවාර්යයෙන්ම මේ ධර්මපරියාය තුළ හික්මෙන්න ඕන. එහෙමනම් පින්වත්නි, ඒ ධර්මපරියාය අපේ ජීවිතේ ඊටමත් වැදගත් පුහුණු කිරීම. එහෙමනම් අපි පුහුණු කරන්න ඕනේ ඒ ධර්මපරියාය තුළ ඊටමත් උත්සාහයෙන්, උනන්දුවෙන්, කැපවීමෙන් යුක්තව ඒ කළ යුතු දේ කර යුතු වෙනවා මේ ජීවිතේ. ඉතින් මම අද මේ පින්වතුන්ට සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානයෙන් දේශනා කරන්නට යෙදුන කායානුපස්සනාව පිළිබඳව. ඒ කායානුපස්සනා කොටසට අයත් කමඨහන් වලින් එක් කමඨහනක් බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා සතර සතිපට්ඨානයේ කොටස් 4ක් දේශනා කරා. ඉතින් ඒකේ එක කොටසක් තමයි මේ කායානුපස්සනාව. මේ කායානුපස්සනාවට අයත් කමඨහන් 14ක් තියෙනවා. ඒ කියලා කියන්නේ අපි මේ නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස ඊටමත් වීරයෙන්, නුවණින්, සිහියෙන් යුක්තව වැඩි යුතු ගුණ ධර්මයක්. ඉතින් ඒක එකක් තමයි මේ අසුභ භාවනා, පටික්කුල මානසිකාරය කියන එක. මේ අනවරාග්‍ර සංසාර ජීවිතය අපි ගමන් කරනකොට පින්වත්නි, මේ ගත කරන ජීවිතය තුලත් මේ කය මූලික කරගෙන, සිත මූලික කරගෙන බොහෝ කෙලෙස් ධර්මයන් ගොඩ නගන ස්වභාවයක් තියෙනවා. ඒ වගේන් අපි අත මිදෙන්න නම් ඒ හැම දෙයක්ම කය මූලික කරගෙන, සිත මූලික කරගෙන අපේ චිත්තසංතානයන් තුළ ඇතිවෙන්නා වූ හැම කාරණාවක්ම බොහෝ සෙයින් නැවත අපට සංසාර ජීවිතේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව ආදී අනන්ත ප්‍රමාණ දුක් විඳින්න හේතු වෙනවා. ඉතින් ඒක නිසා ඒ වගේ සිද්ධියක් අපි තුල ක්‍රියාත්මක වෙන්නේ මුලාව නිසා, අනවබෝධය නිසා. ඔන්න ඔය අනවබෝධයෙන් අපිව නිදහස් කරන්න, අපි අවබෝධයට පත් කරගන්න තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ධර්මපරියාය තුලින් අපට මාර්ගය එලිපෙහෙලි කරේ. එහෙමනම් පින්වත්නි, දැන් අපි අපේ පැත්තට හැරිලා බලන්න ඕන. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු ධර්මය සජීවී ධමයක්. ඒ කියලා කියන්නේ අපි තුලින්ම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් ධර්මයක්. අපිට පරීක්ෂා කරගන්න පුළුවන් අපි තුලින්ම අපේ හිතවල තියෙනා වූ මෝහයේ ස්වභාවය. අපේ සසර ගමනේ යන්න තියෙන මේ අපි දුකටපත් කරන මේ හිතේ ස්වභාවය අපිට පින්වත්නි හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුල සඳහන් වෙනවා සිහිය උපදවා ගන්න බොහෝ කාරණාවන් මේ කය පිළිබඳව. ඉතින් මම මාතෘකා කරන්න යෙදුන ගාථාවේ අර්ථය තමයි දුක්ඛන්தோ අසුචි කාය. මේ ශරීරය ඊටාම දුර්ගන්ධයි. කුණපෝ උක්කරූපමු. මේ ශරීරය හරියට මලකුණක් වගේ ඊටාමත් පිළිකුල්. අසුචි වලක පිරලා තියෙනවා අසුචි මල මූත්‍ර. අන්නේ අසුචි වලක් වගේ.
ඥානවන්තයෝ මේ ලෝකයේ ප්‍රඥාවන්තයෝ මේ ශරීරයට නිඳා කරනවා. නමුත් බාලයා මොකද කරන්නේ? මේ ශරීර සුබයි ප්‍රියයි මధుරයි කියලා උපාදානය කරගෙන වැළඳගෙන ආස්වාදයේ අත්විඳිනවා කියලා සඳහන් වෙනවා. එහෙමනම් පින්වත්නි අපිත් මේ අනවරාග්‍ර සංසාර ජීවිතයක සසර ගමනක මුලා වෙන්න හේතු වුණ කාරණාවක් තමයි අපිට ලැබිලා තියෙනා මේ ශරීරය. මේ ශරීරයේ යථා ස්වභාවය අපිට තේරුම් ගන්න බැරි වුණ නිසා අපේ චිත්තසංතානයන් තුල දැවෙන, පිච්චෙන, ගිනි ගන්න, සතර අපාදී තැන්වල වැටෙන බොහෝ අකුසල ධර්මයන් ඇති වුණා. ඒ අකුසල ධර්මයන් ඇති වෙලා අපිව සතර අපාදී තැන්වලට ඇදලා දාලා බොහෝ කර්ම විපාක විඳින්න අපිට මේ සසර ගමනේ හේතු සකස් කරා. ඒ ඔය ස්වභාවය දැනගත්ත ලෞතර බුදුරජාණන් වහන්සේ මේකෙන් නිදහස් වෙන්න අපි කළ යුතු දේ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරා. එහෙමනම් පින්වත්නි දැන් මේ කාරණාවන්ගෙන් අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් මේ කාරණාවන් හොඳට විමසිලි නුවණින් බැලුවොත් අපි පැත්තට හැරෙන්න ඕන පින්වත්නි. පළවෙනි කාරණාව තමයි මේ ශරීරය ඊටාම දුගඳයි. මේ ලෝකේ අපි මේ නාසයෙන් ගඳ සුවඳ විඳින්න යම්කිසි දවසක ඒ ගඳ සුවඳ පිළිබඳව හඳුනා ගැනීමක් අපිට ඇති වුණාද? ඒ දවසේ ඉඳන් මේ මොහොත වෙනකන් අපි කල්පනා කරලා බැලුවොත් එහෙම පින්වත් මේ ලෝකේ අපි වැඩියෙන්ම දුර්ගන්ධයක් හැටියට ආග්‍රහණය කරලා තියෙන්නේ. ආස්වාස කරලා තියෙන්නේ මොකද්ද? මොන වස්තුවක්ද? අපේම මේ ශරීරය. ඇයි මේ ශරීරය මේ තරම් දුගද? මේ ශරීරය පවතින්නේ මොනවයින්ද කියලා අපි දන්නවා. අපි ගන්නා වූ ආහාර ජීර්ණය වෙලා ඒවා මේ ශරීරේ පුරාම රුධිරය බවට පත් වෙලා මේ ශරීරේ පුරාම සංසරණය වෙනවා. අපිට ලැබිලා තියෙන මේ ශරීරේ ක්‍රියාත්මක කරන්න අපිට බලය ලැබෙන්නේ එහෙමයි. ඉතින් මේ ශරීරේ ක්‍රියාත්මක වෙනකොට අපි ලබාගත්තා වූ ආහාර ශරීර අභ්‍යන්තරේ ජීර්ණයටපත් වෙලා දිරීමටපත් වෙලා ඒ ශරීරයෙන් ඒ ආහාරයෙන් නිකුත් කරන නොයෙක් ආකාරයේ ඒ ලේ, කෙල, සොටු, සම්, මස්, නහර ආදී කියන මේ ශරීරය ආශ්‍රය පවතිනා වූ කොටස් වලින් නිරන්තරයෙන්ම දුගඳක් හමනවා. අපි ආහාරයට ගන්න දේවල් අපට ඉවසන්න බැරි දුර්ගන්ධයකින් තමයි මේ ශරීරයෙන් පිට කරන්නේ. මූත්‍රාත් එහෙමයි. දාඩියත් එහෙමයි. සොටු, කන්වල පිරුණ සැරව මේ ආදී කොට ඇති මේ දෙතිස් කුණුපය පරිහරණය කරනකොට මේ ශරීරේ නව දොරකින් නිරන්තරයෙන්ම අසුචි වැగిරෙනවා. ඉතින් අන්නේ අසුචිය අපිට පින්වත්නි සුගන්ධයක් විදිහට නෙවෙයි දැනෙන්නේ, දුර්ගන්ධයක් විදිහට. ඉතින් අපේ ජීවිත යම් තාක් මේ ලෝකේ පවතිනවාද ඒ තාක් කාලයක් පුරාවට මේ දුර්ගන්ධය කියන එක අපිට විඳින්න වෙලා තියෙනවා. ඒ වගේම මේ ශරීරය හරියට මලකුණක් වගේ. ඇයි? මලකුණක් කියලා කියන්නේ පින්වත්නි මේ ලෝකේ කවුරුවත් කැමති නැහැ නම අහන්නවත්. ඇයි? මලකුණ භයානකයි තාමත්. ඒ වගේම ඒකෙත් ඉදිමෙනවා, නිල් වෙනවා, පණුව ගහනවා, සැරව ගලනවා. නවදොරකින් අර අපි පරිහරණය කරපු ශරීරයේ කොටස් දියවි එළියට එනවා. ඉතින් මේක අපි දකින්න කැමති නෑ මේ දර්ශනය. ඒ වගේම මේ යම්කිසි තැනක මලමිනියක් තියෙනවා නම්, මලකුණක් තියෙනවා නම් මේ අපේම ශරීර ඒක ඉක්මනටම මේ ලෝකයෙන් අතුරුදහන් කරන්න තමයි අපි බලාගෙන ඉන්නේ. ඉතින් පින්වත්නි මරණයටපත් වුණ ශරීරය. නමුත් මේ ජීවත් වෙලා ඉන්න ශරීරයත් ගමන් කරන්නේ කොහෙටද? ඔය தත්වයටමයි. ඉතින් වෙනස තියෙන්නේ ජීවත් වෙලා ඉන්න ශරීරය අපිට ක්‍රියාත්මක කරවන්න පුළුවන්. නමුත් අර ශරීරය එහෙම කරන්න බෑ. ඉතින් මෙන්න මේ ස්වභාවයේ ශරීරයක් මට ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි අසුචි වලක් වගේ මේක. දැන් අපි අවශ්‍යතාවයට තමයි වැසිකිලි වලක් පාවිච්චි කරන්නේ, වැසිකිලිය. නමුත් බලන්න පිරිසිදු වැසිකිලිය අපිරිසිදු වෙන්නේ යම්කිසි දවසක මේ ශරීරයෙන් බැහැර කරන අපද්‍රව්‍ය නිසා. මේ ශරීරය
අපි මේ ශරීරයට අරමුණු කරලා බැලුවොත් එහෙම හැමදාම අපේ ශරීරයේ අසුචි පිරීලා තියෙනවා. අසුචි තැම්පත් වෙලා තියෙනවා. මේවා ඇවිදින වැසිකිලි වගේ. එහෙමනම් පින්වත්නි, නමුත් බලන්න අපේ මුලාවේ ස්වභාවය. අපි මෙච්චර වෙලා මේ සඳහන් කරපු එක කාරණාවක් පිළිබඳවත් මේ පින්වතුන්ගේ හිත තුළ ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් ඇති වුණාද මේ මොහොතේ? නෑ. කිසිම විදිහකින් සුබයි කියන මාත්‍රයක්වත් ඇති වුණේ නෑ හිතේ. එතකොට ඕවා කොහෙද විද්‍යාමාන වෙන්නේ? අපේ මේ ශරීර අභ්‍යන්තරයේමයි, අපි තුලමයි. නමුත් බලන්න පින්වත්නි, අපේ මුලාවේ තරම අපි මොකද කරන්නේ? මේ ශරීරය පිරිසුදු කර කර මේ ආදීනමේ අපි තුල තියද්දී අපි මේවා පිරිසුදු කර කර මේ ලෝකේ ඒ වගේම ශරීර ලං කරගන්න, ඒ ශරීර ආරක්ෂා කරගන්න, ඒ ශරීර පස්සේ පන්නන්න මොනතරම් වෙහෙසක් ගන්නවද? අපිට ලැබිලා තියෙන ශරීරය පිළිබඳවත් අපි උද්දාමයටපත් වෙලා මේක වටිනා කියන දේවල් වලින් නිර්මාණය වුණ එකක් කියන සංඥාවෙන් අපි කටයුතු කරන ස්වභාවයක් තියෙනවා. ඉතින් මෙන්න මේ මුලාව නිසා අපි මේ ගත කරන ජීවිතය තුළ අපි බොහෝ කායික වශයෙන්, මානසික වශයෙන් අපි චිත්ත පීඩාවන් විඳිනවා. සුබයි කියලා අපි උපාදාන කරගත්ත තමන්ගේ ශරීරය අරමුණු කරගෙන, බාහිර ලෝකේ අනිත් අයගේ ශරීර අරමුණු කරගෙන, මේවා කෙරෙහි බැඳීම් ඇති කරගෙන, ඒවා සමහර වෙලාවට තමන්ට නොලැබුණොත් එහෙම තමන්ගේ ජීවිතේ පවා නැති කරගන්න ස්වභාවයෙන් කටයුතු කරන ස්වභාවයක් තියෙනවා. මේ මොකද්ද? මේක තමයි පින්වත්නි මුලාව. ඒ ලෞතර බුදු පියාණන් වහන්සේ මෙන්න මේ මුලාවටපත් වෙලා ඉන්න සත්‍යයට සිහියක් ඉපදවීම වශයෙන් තමයි මේ කාරණාවන් පින්වත්නි අපිට දේශනා කරේ. එහෙමනම් සාංශාරික වැරැද්ද, සසරේ ගමනේ වැරැද්ද සකස් කරගන්න, සිහිය උපදවා ගන්න තිබෙන අවස්ථාවක් තමයි මේ අවස්ථාව. එහෙමනම් අපි හැම කෙනෙක්ම හොඳට කල්පනා කරන්න ඕනේ, මේ වගේ ස්වභාවයක පවතිනා වූ ශරීර කොහොමද ලෞතර බුදුරජාණන් වහන්සේලා දැක්කේ? මේ ලෝකේ ප්‍රඥාවන්තයෝ කොහොමද දැක්කේ? තුන් ලෝකාග්‍ර වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයන් තිබුණ, තමන්ගේ ශරීරයෙන් ෂඩ්වර්ණ රශ්මී ධාරාවන් විහිදුන මිනිසෙක්, මනුෂ්‍ය රත්නයක්. නමුත් තථාගත බුදුරජාණන් වහන්සේ වක්කලී ස්වාමින් වහන්සේට සඳහන් කරනවා, වක්කලිය මේ කුණුකය දිහා බලාගෙන ඉඳීමෙන් නුඹට ඇති ඵලය කුමක්ද කියලා අහනවා පින්ව. ඒ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ දෙවියන්ට දෙවි වූ, බ්‍රහ්මයන්ට බ්‍රහ්මාති බ්‍රහ්ම වූ, මනුෂ්‍යයන් අතර ශ්‍රේෂ්ඨම උත්තරීතරම තත්ත්වයටපත් උන කෙනෙක් මේ. ඔන්න ශරීරයට දුන්න වටිනාකම. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානයේ හිමි වුණ මහෝත්තමයන්න් වහන්සේ එක වෙලාවක මුන්වහන්සේ සඳහන් කරනවා තමන්ගේ ශරීරය පරිහරණය කරන්නේ කොහොමද කියලා. මේ ලෝකේ ජීවත් වෙනකොට මස් හැලියකට මස් දාලා මේක සිදුරු කරනවා. මේ මස් මොහොතින් මොහොත කුණු වෙන්න පටන් ගන්නවා. එතකොට අර මස් වල තිබුණ සැරව ඕජාව මොකද වෙන්නේ? කුණු දියර එළියට ගලන්න පටන් ගන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ සඳහන් කරනවා, මගේ ශරීරය දකින්නෙත් මෙන්න මේ විදිහට කියලා. බලන්න පින්වත්නි, ඒ මහෝත්තමයන්න් වහන්සේලා ප්‍රඥාවන්ත මිනිස්සු ශරීරය දැක්කේ මේ විදිහට. එහෙමනම් අපේ ජීවිතේ අපේ ශරීර දිහා අපි කොහොමද දකින්නේ? මේ ශරීරය මගේ, මමය, තණ්හා දෘෂ්ටි මාන්න වශයෙන් මේ ශරීරයන් අපි උපාදාන කරගෙන මේක සදාකාලිකව පවතිනවා, මේක සැපසහගතයි, මට ඕන විදිහට පවත්වන්න පුළුවන්. මේ විදිහට පින්වත්නි අපිට සංකල්පනාවන් පහළ වෙනවා. ඒ වගේම බාහිර ලෝකේ ඒ රූපක පිළිබඳවත්, ශරීරයන් පිළිබඳවත් ඒ වගේම මේ චිත්තසංතානයන් තුල හැඟීම් පහළ වෙනවා, කැමැත්ත ඇති වෙනවා. ඉතින් අන්න ඒ වගේ කැමැත්තවල්, ඒ උපාදානයන් නැති වුණාට පස්සේ අපි දන්නේම නැතුව ඒවා ආරක්ෂා කරගන්න, අපේ වසඟයට ගන්න අපි ප්‍රාණඝාත ආදී
අකුසල ධර්මයන් පවා ඉෂ්ට සිද්ධ කරමින් සතර පායේ පවා වැටෙන අකුසල ධර්මයන් අපි අතින් සිද්ධ කරන ස්වභාවයට අපිපත් වෙනවා. එහෙමනම් මේ මොකක් නිසාද මේ වගේ ස්වභාවයකට අපේ චිත්තසංතානයන්පත් වෙන්නේ? ශරීරයන් කෙලෙහි තියෙනා වූ සුබ සංඥාව නිසා පින්වත්. අපට මේ ජීවිතේ බොහෝ තැන්වල වැරදුනේ යම්කිසි කාරණාවක් නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වැරදුන කාරණාව පිළිබඳව. මොකද්ද? සුබ සංඥාවත් අයෝනිසෝ මනසිකාරයත් කියන මේ කාරණාවන් දෙක එකතු වෙලා අපි අපේ ජීවිතය අකුසල් වර්ධනය කරගත්තා. අපි මේ සුබ සංඥාවක් විදිහට දකින්නේ මොකද්ද මේ ලෝකේ? පිළිකුල් සහගත වස්තුවක්. තමන්ගේ කියලා අපිට සුබ සංඥාවල් ඇති වෙලා තියෙන්නේ පිළිකුල් සහගත ශරීරයක් පිළිබඳව. ඉතින් අන්න ඒක හේතු වෙනවා නොඒකාකාරී සංකල්පනාවන් මේ හිත තුළ පහළ වෙන්න. පංචකාම සම්පත්තියට ඇදිලා යන්න හේතු වෙනවා මේ සංකල්පනාවන්. ඉතින් මේ ශරීරයන් කෙරෙහි ලැබිලා තියෙන ශරීරයන් කෙරෙහි විශාල වශයෙන් බැඳිලා ඇලිලා කටයුතු කරන්න මේක හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ ඒකක නිපාතේ ඒක ධම්ම පාළිය සඳහන් කළා තියෙනවා මේ ලෝකේ පුරුෂයෙකුට ස්ත්‍රියක්ගේ රූපය තරම් තවත් මේ ලෝකේ උපාදාන වෙන ඒ වගේම සතුට ඇති කරන තවත් රූපයක් නුවණින් මම දකින්නේ නැහැ කියලා. මේ අකුසලයේ හිත තුල පුරුෂයාගේ හිත තුල අකුසලයේ ඇති කරන ස්ත්‍රී රූපය තරම් රූපයක් දකින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ශබ්දයත් එහෙමයි. ස්ත්‍රී ශබ්දයේ තරම් මේ පුරුෂයාගේ හිත බැඳ තබන අකුසලයේ ක්‍රියාත්මක වෙන තවත් ශබ්දයක් නුවණින් මේ ලෝකේ දකින්නේ නැහැ කියලා භාගතුන් වහන්සේ සඳහන් කරා. ඒ වගේ පින්වත්නි ස්ත්‍රියටත් මේ ලෝකේ පුරුෂ රූපය, පුරුෂ ශබ්දය, ගන්ධය, රස ස්පර්ශ කියන මේවාට වැඩියෙන් උපාදානය වෙන ධර්මතාවයක් වෙන නැහැ කියලා බුදුරජාණන් වහන්සේ මේ දෙපාර්ශවය පිළිබඳවම සඳහන් කරන්න යෙදුණා. ඒ වගේම තවත් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුරුෂයෙකුට යම් ස්ත්‍රියක් කෙරෙහි අංශු මාත්‍රයක තණ්හාවක් තියෙනවා නම් එයා හරියට වැස්සිගෙන් කිරිබොන වසුපැටියෙක් නිරන්තරයෙන්ම අර වැස්සි පිටුපස්සේ දුවනවා වගේ තමන්ගේ සංකල්පනාවන් බලාපොරොත්තු ඇති කරගෙන අර වස්තුන් පස්සේ හඹා යනවා කියලා භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන්න යෙදුණා. එහෙමනම් පින්වත්නි දැන් අපේ ජීවිත පැත්තට හැරිලා බැලුවොත් එහෙම අපේ ජීවිතවලත් ඔන්න ඔය අසරණකම තියෙනවා පින්වත්. මේ ජීවිතේ මනුස්ස ජීවිතයක් අපිට ලැබිලා තියෙනවා. නමුත් මේක පුළුවන්කම තියෙනවා අපිව තිරිසන් සත්වයෙක් බවට පත් කරලා ඒ වගේම තිරිසන් සත්වයේගේ ශරීරයක් පස්සේ යන්න ඒ වගේම ඒ ශරීර දිහා බලාගෙන ඉන්න මේ විදිහට පින්වත් අපිට අකුසල කර්මයන් සකස් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ අන්න ඒක නිසා මේ අකුසල ධර්මයන්ගෙන් අපි නිදහස් වෙලා මේ ලෝකේ සුවසේ වාසය කරන්න කායික තැවීම් මානසික පීඩාවන්ගෙන් නිදහස් වෙලා අපි මේ ලෝකේ වාසය කරන්න නම් අපි අපේ චිත්තසංතානයන් සකස් කරගන්න. ඒ හිත හදන වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ දේශනා කරා. යම්කිසි කෙනෙකුට මේ අකුසලයේ උපදින තමන්ගේ ජීවිතයේ අකුසලයේ උපදින මේ අරමුණු මූලික කරගෙනම කෙනෙකුට පුළුවන් පින්වත් අනිත් පැත්තට ගමන් කරන්න. මුලාවට ගමන් කරන්නේ නැතුව අවබෝධයටපත් වෙන විදිහට අවිද්‍යාවෙන් තණ්හාවෙන් නිදහස් වෙන විදිහට ගමන් කරන්න සත්වයකට පුළුවන්කම තියෙනවා. අන්න ඒක තමයි නුවණැත්තාගේ ක්‍රියාව මේ සම්මා සම්බුද්ධ ශාසනය. එයා මොකද කරන්නේ? මේ තමන්ට උපාදානය වෙන ශරීර පිළිබඳව යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න. අසුබ නිමිත්තත් යෝනිසෝ මනසිකාරයත් හේතු වෙනවා තමන්ගේ ජීවිතේ කුසල පරියාය කුසල හිත දියුණු කරගන්න. එහෙමනම් පින්වත්නි අපි මේ ලෝකයේ තුල මේ සඳහන් කරන්න යෙදුන අපේ හිත තුල අකුසලයේ ඇති වෙන බොහෝ මේ ජීවිතේ ඒ අකුසලයේ ඇති වුණ ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන අරමුණු වලට හේතු වුණ යම්කිසි ශරීරයක් තියෙනවා නම් ඒ ශරීර අපට දකින්න පුළුවන් නම් ඒක ඇත්ත ස්වභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ස්වභාවයෙන් අපට දකින්න පුළුවන් නම් අපට පුළුවන්කම තියෙනවා පින්වත්නි මේ ලෝකෙ නිදහසේ ජීවත් වෙන්න. සැනසීමේ ජීවත් වෙන්න. එහෙම නැයි සැනසීම ඇති කරගන්නේ කොහොමද? සංඥාව කියලා කියන්නේ
හඳුනා ගැනීම. මේ පින්වතුන් දැකලා ඇති මාර්ගයන් වල තියෙනවා මාර්ග සංඥා. ඇයි මේ මාර්ග සංඥා පූර්ව සවි කරලා තියෙන්නේ? රතය පදවාගෙන යන කෙනාට අනතුරු ඇඟවීමක්, මූලික දැනුම් දීමක්. ඉදිරියෙන් මෙන්න මේ ස්වභාවයක් තියෙනවා ඔබට මුහුණ දෙන්න. එයා අර සංඥාව, අර සටහන දැක ගමන් මොකද වෙන්නේ? හඳුනා ගන්නවා තියෙනා වූ දේ. ඉතින් එහෙමනම් පින්වත්නි අපටත් මේ ලෝකේ ජීවත් වෙනකොට මේ ශරීරයන් අරමුණු කරගෙන බාහිර ලෝක ශරීර විතරක් නෙවෙයි, තමන්ගේ ශරීරයත් අපි හොඳට කල්පනා කරලා බැලුවොත් එහෙම නිදහස් වෙන්න බැරි වෙන විදිහට අපට මේ ශරීරයන් කෙරෙහි අපි අපේ ශරීරය කෙරෙහිම සුබයි මధుරයි නිට්ටයයි සපයි ආත්මයි කියලා උපාදානය කරගත්ත නිසා අපට මොනතරම් කෙලෙස් පීඩාවක් නැති වෙලා තියෙනවා. ඒ වගේ පින්වත්නි තමන්ගේ ශරීරය කෙරෙහිත් අනුන්ගේ ශරීර කෙරෙහිත් නියම ආකාරයට දකින්න අපි මේ ශරීරයන්ගේ යථා ස්වභාවය පිළිකුල් සංඥාවෙන් දකින්න මේ මනස පුරුදු කරන්න. එහෙම පුරුදු කරගත්ත කෙනෙකුට මේ ලෝකේ ජීවත් වෙන්න හරීම පහසුයි. කෙලෙස් වලින් නිදහස් වෙලා සුවසේ වාසය කරන්න පුළුවන්. මේ කෙලෙස් ධර්මයන්ගෙන් රෝගාතුර වෙලා ඉන්න ලෝකේ නිරෝගීව අපට කායිකව මානසිකව වාසය කරන්න පුළුවන්. එහෙමනම් පින්වත්නි මේ ස්වභාවය අපි හොඳට තේරුම් ගන්න ඕන. කොහොමද මේ සංඥාව අපි ඇති කරගන්නේ? මම පුංචි උපමාවක් සඳහන් කරන්න. දැන් මේ පින්වතුන්ට කොහොඹ සාකය පිළිබඳව දන්නවා. නේද? කොහොඹ ගහක් ගැන සඳහන් කරපුවාම අපි මේ කොහොඹ ගහ ගැන දන්න නිසා ඔය කොහොඹ ගහේ කොළ තිත්තයි කියලා දන්න. පොතුත් තිත්තයි කියලා දන්න. කොහොඹ ගහේ බීජත් තිත්තයි කියලා අපි දන්නවා. ඒ වගේම ඔය ගහ හැදෙනකොට බීජය මහ පොළොවට වැටිලා බීජය හැදෙනකොට ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙනකොට මොකද වෙන්නේ? ඒකේ මේ මහ පොළොවේ සාරය වශයෙන් උරාගන්නෙත් අර තිත්ත ඵලයක් ඇති කරන සාරයමයි. ඉතින් යම්කිසි කෙනෙකුට මේ කොහොඹ ගහ දකින්නකොට එයාට යම්කිසි හැඟීමක් තියෙනවා. කොළ දකින්නකොට එයා දන්නවා මේ කොහොඹ මේක තිත්තයි. ඒ වගේ අර මුළු සාකයම අරමුණු කරනකොට එයාට තිත්ත ස්වභාවයත් එක්ක හඳුනා ගැනීමක් තමයි ඇති වෙන්නේ පින්වත්. ඒ වගේ අපටත් මේ ශරීරයන් දකින්නකොට අපි මේ ගත කරන ජීවිතය තුළ අපි බොහෝ වටිනාකම් ලබා දීලා තියෙනවා මේ ශරීරයේ කොටස් වලට. කෙස් සුබයි, කෙස් මధుරයි, කෙස් අපට ප්‍රියයි. ඒ වගේම මේ හැමේ වර්ණයට, ශරීරයේ හැඩයට මේ ආදී කොට ඇති මේ ශරීරය දෙතිස් කුණපයකින් සකස් වුණ ශරීර ගැන අපට තියෙන්නේ ප්‍රිය හැඟීම්, සුබ හැඟීම්. ඒක නිසා මේ ලෝකේ අපි කැමති රූප හොයන ස්වභාවයක් තියෙනවා. එක රූපයක් දැකලා සෑහීමකටපත් වෙන්නේ නැහැ. තවත් රූප හොයනවා. මේ රූපයට වැඩිය අනික් රූපේ ලස්සන ඇති. ඒ වගේම මීට වඩා ලස්සන රූප ඇති. ඒ වගේම මගේ රූපේ ලස්සනයි. මගේ රූපේ දැකලා අන් අය සතුටු වෙනවා ඇති. මේ වගේ බොහෝ පින්වත්නි මුලාවටපත් වුණ සංකල්පනාවන් තියෙනවා අපේ ශරීරයන් පිළිබඳ. නමුත් යම්කිසි කෙනෙක් අර කොහොඹ ගහ කෙරෙහි ඇතිවෙනා වූ සංඥාව වගේ යම්කිසි සංඥාවක් පිළිකුල අරමුණු කරගෙන අපිට ඇති වෙනවා නම් අපේ හිත තුළ කවදාවත් කෙලෙස් ධර්මයක් උපදින්නේ නැහැ. ඇයි? මේ දකින්න රූපය දකින්න පුළුවන් නම් අපිට මේක සකස් වෙලා තියෙන්නේ දෙතිස් කුණපයකින්. මේක දුර්ගන්ධයි. ඒ වගේම මේක අසුචියෙන් සකස් වුණ එකක්. මේක කුණු වෙන එකක්. නවදොරක් තියෙන ශරීරයක්. මේ විදිහට පින්වත්නි ශරීරයක් දකින්නකොට කෙලස් නූපදින විදිහට අපිට සංඥාවල් පහළ වෙනවා නම් අපිට සුවසේ මේ ලෝකයේ තුල වාසය කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යම්කිසි කෙනෙක් මේ ලෝකයේ තුල ශරීරය පිළිබඳ අවබෝධයක් නැතුව ජීවත් වෙනකොට ඒ කෙනාගේ හිත තුල පහළ වෙන්නේ කෙලස් ධර්මයන් කියලා. නමුත් අවබෝධයෙන් ජීවත් වෙන කෙනාගේ චිත්තසංතානයන් තුල පහළ වෙන්නේ කුසල ධර්මයන්. ඒක නිසා පින්වත්නි අපි පිළිකුල් භාවනාව වඩනකොට ඒ සඳහා අපි පිළිකුල් භාවනාව වැඩි යුතුයි. පිළිකුල් සංඥාව මේ ජීවිතේ පුරුදු කරගත යුතුයි. එහෙමනම් මේ පිළිකුල් සංඥාව භාවනාවක් වශයෙන් වඩනකොට බොහෝ අයට ප්‍රශ්න තියෙනවා. මොනවද මේ තියෙන ප්‍රශ්න?
අපේ ජීවිතයේ ස්වභාවය තමයි මේ පිළිකුල ගැන අපි මොනතරම් කතා කරත් සාකච්ඡා කරත් බොහෝ අය භාවනාවක් වශයෙන් කටපාඩම් කරගෙන හිටියත් අරමුණක් ඉදිරියේදී රූපයක් දකිනකොට ඒ රූපාරම්මණයේ ඉදිරියේදී දන්නේම නැතුව තමන්ගේ හිත කෙලෙස් වලින් යට වෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් එහෙමනම් අපට අර කොහොඹ ගහක් දකිනකොට කොහොඹ ගහ කෙරෙහි ඇතිවෙනා වූ සංඥාව හා සමානව මේ මනුස්ස ශරීරයත් ඒක හැඩය මොකක් වුණත් වර්ණය මොකක් වුණත් මොන ආකාරයකක් වුණත් පිළිකුල් සංඥා උපදින්න නම් අපි මෙනෙහි කරන්න ඕන මේ ශරීරයේ යථා ස්වභාවය. එහෙමනම් පින්වත්නි බොහෝ අයට අපහසු වෙනවා මේ ශරීර පිළිබඳව පිළිකුල් භාවනාව කරන්න. ඒකට හේතුව තමයි මේ ජීවිතේ අපි එක මොහොතක් පිළිකුල ගැන කතා කරාට අපි ආපස්සට හැරිලා බැලුවොත් එහෙම ජීවිතේ වැඩි කාලයක් මොනවටද වටිනාකම් දීලා කටයුතු කරේ මේ ශරීරවලට. ඒවා සුබයි, ප්‍රියයි, මధుරයි, මනෝහරයි කියලා ඒවටම දාසයෝ වෙලා ඒ වගේ ලැබපු වේදනාවන් වලට අපි වහල් වෙලා කටයුතු කරා. ඉතින් මේ හිත කැමති නෑ අනිත් පැත්ත හැරෙන්න. බලාගෙන හිටපු දිහාම බලාගෙන ඉන්න කැමති. අන්න ඒක නිසා බොහෝ අය භාවනා මානසිකාරය යෙදෙනකොට කමටහන පුරුදු කරනකොට තමන්ගේ ජීවිතේ කෙස් අරමුණු කරනකොට එයාට මතක් වෙනවා සිහිපත් වෙනවා තමන් මේක සුබයි මధుරයි කියලා ඒ ආශ්‍රය කරපු සිතුවිලි. එතකොට මෙයා අර භාවනා ආරම්භණයෙන් අත මිදිලා අර කෙලෙස් සහගත සිතුවිලි වලට නැඹුරු වෙනවා. නමුත් පින්වත්නි අපිට පුළුවන්කම තියෙනවා මේ ස්වභාවයෙන් අත මිදිලා මේ භාවනාව නැවත ප්‍රගුණ කරන්න මේ පිළිකුල ප්‍රකට වෙන විදිහට. ඉතින් මේ ප්‍රකට වෙන විදිහට අපි පිළිකුල මෙනෙහි කරන්නේ කොහොමද? අපිට පුළුවන්කම තියෙනවා පින්වත් මේ ශරීරය සකස් වුණේ කොහොමද කියලා අපිට මනාව මෙනෙහි කරන්න. ඒක කොහොමද මෙනෙහි කරන්නේ? අපේ මේ ශරීර කොහොමද හැදිලා තියෙන්නේ? මේක දස මාසයක් මව් කුස තුල පින්වත්නි සකස් වුණ විදිහ අපි මෙනෙහි කරොත් එහෙම අපට පුළුවන්කම තියෙනවා මේ ශරීරයන්ගේ යථා ස්වභාවය ශරීරයක් දකිනකොට ඒකේ අසුබ ස්වභාවය ප්‍රකට කරගන්න. ඒ කොහොමද? අපි දන්නවා මේක සකස් වෙලා තියෙන්නේ පිළිකුල් සහගත දේවල් වලින්. කොහොමද මේක පිළිකුල් සහගත වුනේ? මව් කුසේ මව් ගර්භාෂය තුල අපි පිළිසිඳගත් මොහොතේ ඉදම්ම දස මාසයක් පුරාවට මේ ශරීරය හැදුනේ මොන වගේද? කලලයක් වශයෙන් මව් ගර්භාෂය තුල පිහිටපු අපේ රූපය, අපේ ශරීරය පෝෂණය වුණේ මොන වයින්ද? මේ අස්ථි පංජරය සකස් වුණේ මොන වගේද? ඇහැ සකස් වුණේ මොන වයින්ද? වකුගඩු සකස් වුණේ මොන වගේද? මේ හැම සකස් වුණේ මොන වගේද? අර මව් කුසක් ඇතුලේ මෞතුමියගේ රුධිරය ආශ්‍රය කරගෙන ඊටමත් අප්‍රසන්න දුර්ගන්ධ තැනක තමයි මේ ශරීරයේ මූලික නිර්මාණය සිද්ධ වුණේ. ඊට පස්සේ මේ ශරීරය ඒ විදිහට නිර්මාණය වෙලා තමයි මේ ලෝකයට එළිය දැක්කේ. ඉතින් මේ ලෝකයට මේ ශරීරය ආවට පස්සේ අපි ඉපදුනාට පස්සේ මේ ශරීරය පෝෂණය වුණේ මොනවයින්ද? මුල් කාලේ මව් කිරි වලින්. ඉතින් මව් කිරි කියලා කියන්නේ මොනවද? අම්මා ගන්න ආහාර මව් කුසේ ජීර්ණය වෙලා කිරි බවට පත් වෙලා අපි බිව්වා. ඊට පස්සේ ටිකෙන් ටික වර්ධනය වෙනකොට ගොරෝසු ආහාර මේ ශරීරයට තැම්පත් කරා. එහෙමනම් පින්වත්නි දැන් අපිට හරි පහසුයි මේ භාවනාවක් වශයෙන් හිත වඩන්න. කුසලයේ දියුණු කරගන්න. ඇයි? අපිට කෙස් මතක් වෙනකොට වර්ණ වශයෙන්, සටහන් වශයෙන්, ඒ වගේම පිහිටි තන වශයෙන්, ආශ්‍රය කරපු දේ වශයෙන් අපි මෙනෙහි කරනකොට අපේ හිත අර අපි ආශ්‍රය කරපු අකුසල ධර්මයන්ට යොමු වෙන්නේ නැහැ. ඇයි? එක එල්ලේම හිත පුළුවන් අරමුණු කරන්න මේ ශරීරය මගේ ශරීරය සකස් වුණේ මෙන්න මේ දේවල් වලින්. මෙන්න මේ විදිහට පින්වත්නි අඛණ්ඩව තමන්ගේ ශරීරයේ කොටස් කෙස් වල ස්වභාවය, ලොම් වල ස්වභාවය, නියපොතු වල ස්වභාවය, දත් වල ස්වභාවය මේ විදිහට අපි එක එක ශරීරයේ කොටස් අරමුණු කරගෙන නැවත ඒ ශරීරයේ කොටස් මෙනෙහි කරනකොට අපිට පුළුවන්කම තියනවා මේ ශරීරයේ මේ සකස් වුණ මේ කුණුප කොටස් සකස් වුණේ කොහොමද? මේවා පවතින්නේ කොහොමද? මේක යථාභූත ස්වභාවය දකින්න පුළුවන්. අන්න එතකොට පින්වත්නි මේ විදිහට අපි හිත පුරුදු කරාට පස්සේ අපිට පුළුවන්කම තියනවා අපේ ශරීර පිළිබඳව තිබුණා වූ ඒ වැරදි හැඟීම දුරු කරගන්න. බාහිර ලෝකේ අපි දැකපු ශරීර පිළිබඳව ඒ ඇති වුණා වූ ඒ අකුසලයන් අපිට පින්වත්නි දුරු කරගන්න පුළුවන්. ඇයි? අපි දන්නවා
හරියට අපි කොහොඹ ගහ දකින්නකොට ඒ කොහොඹ ගහේ ස්වභාවය අපට අරමුණු වෙනවා වගේ මේ මනුස්ස ශරීරයක් තමන්ගේ ශරීරය බාහිර ලෝකේ ශරීර අරමුණු වෙනකොට අපට පුළුවන්කම තියනවා මේ ශරීරයේ පිළිකුල් සහගත එකක් නිന്ദා සහගත එකක් මේක නවදොරකින් සකස් වුණ අසුචිය වැගිරෙන ඊටමත් භයානක ශරීරයක් කියලා අවබෝධයෙන් යුක්තව පින්වත් මේ ශරීරය පිළිබඳව කලකිරීම ඇති වෙන්න පටන් ගන්නවා අපට. ඇයි මේ ශරීරයේ තියෙන්නේ ඇති වෙමින් නැති වෙලා යන රූප කලාප ස්වභාවයක්, කොටාසයක්, රූපයක්. ඒ ශරීරය අපි මොකද කරන්නේ? ඒ රූප නැවත උපදවා ගන්න විශාල වෙහෙසක් මහන්සියක් ගන්න ඕන, උත්සාහයක් ගන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට පින්වත්නි අපි ශරීරය පිළිබඳව අවබෝධයෙන් කලකිරීමටපත් වුනහම අපිට හරි පහසුයි මේ ලෝකේ ජීවත් වෙන්න. ඇයි? අපේ ශරීර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනිසංස වශයෙන් යම්කිසි කෙනෙක් කායගත සතිය මේ අසුභ භාවනාව පුරුදු කරපුවාම ඒ කෙනාට ලැබෙන ආනිසංස. ඒ කෙනාට මේ ජීවිතය තුළ කුසලයේ මනාව වර්ධනය කරන්න පුළුවන්. අධි කුසලයේහි තමන්ගේ චිත්තය යොදවන්න පුළුවන්. ඒවට කැමැත්ත ඇති වෙනවා. යම්කිසි කෙනෙකුට මේ අධි කුසලයේ පිළිබඳව අකමැත්තක් තියෙනවා නම් ඒක ප්‍රහාණය කරගන්න පුළුවන් කියලා භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරා. ඒ වගේම තමන්ගේ ජීවිතේ නිර්භයව ජීවත් වෙන්න පුළුවන් හැකියාවක් තමන්ට ලැබෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා. ඒ වගේම තමයි යම්කිසි වෙලාවක තමන්ට අධික වූ දුක් පීඩාවන් කායිකව ලැබෙනකොට ඒ වගේ නිදහස් වෙලා සුවසේ වාසය කරන්න පුළුවන් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එතකොට අපි හොඳට කල්පනා කරගන්න ඕන පින්වත්නි මේ අසුබ කමඨහන යම්කිසි කෙනෙක් මේ ඊටමත් කෙටියෙන් පැහැදිලි කරන්න යෙදුනි කාල වේලාව අනුව ඉතින් අපි අසුබ භාවනාව නැවත කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරගෙන නියම විදිහට වැඩුවොත් එහෙම පින්වත්නි අපිට මේ ජීවිතේම උතුම් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පින්වත්නි අපේ ජීවිතවල කෙලෙස් ධර්මයන්ට යට වෙලා අතීත වශයෙන් වර්තමාන වශයෙන් ඒ අනාගත වශයෙන් ඒ ඇති කරගත්තා වූ ඇති වෙන්න තියෙනා වූ ඇති කරගන්නා වූ කෙලෙස් ධර්මයන්ගෙන් අත මිදලා අපිට මේ ජීවිතේ සුවසේ වාසය කරන්න පුළුවන්. අනේ ඒක නිසා තමයි ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ උතුම් වූ ධර්මපරියාය අපිට දේශනා කරන්නට යෙදුනේ. ඒක නිසා පින්වත්නි අපි මේ ජීවිතේ මේ අපේ කය පිළිබඳව තියෙනා වූ මුලාවෙන් නිදහස් වෙන්න. ඒ වගේම අනුන්ගේ කයවල් කෙරෙහි තියෙනා වූ මුලාවෙන් නිදහස් වෙන්න. මේ සංසාර ජීවිතේ අවිද්‍යාව සහගත ඒ ස්වභාවයන්ට අවිද්‍යාව දියුණු කරමින් තණ්හාව දියුණු කරමින් ආපු සංසාර ගමන නැවතත් ඒ විදිහට ඉදිරියට අරගෙන යන්නේ නැතුව මේ තණ්හාවට හේතු වෙන ධර්මතාවයන් පිළිබඳව සිහිය උපදවාගෙන මුලාවටපත් වෙන ධර්මතාවයන් පිළිබඳව සිහිය උපදවාගෙන ඒ ඇති කරගත්තා වූ සිහිය නැවත පවත්වමින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය ඇති කරගන්න අපේ ජීවිතය තුළ ඒ ඇති කරගන්නා වූ කුසල පරියායම හේතුවක් කරගෙන උතුම් අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ උතුම් සිහිය හේතුවක්ම වේවා චතුරාර්ය සත්‍ය ධර්මයේ පිණිසම උපනිශ්‍රය වේවා කියලා හැම කෙනෙකුටම ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මම් පරන්ති. හොඳයි පින්වත්නි අද දිනේ මේ උතුම් වූ ධර්ම දානමය පුණ්‍ය කටයුත්තේ දායකත්වය ලබා දීලා තියෙන්නේ කටුගස්තොට කොණ්ඩදෙණිය අංක 264 නිවසේ පදිංචි එච්.එම්. කල්යාණි හේරත් මහත්මිය විසින් මීට වර්ෂ 27කට පෙර පරලෝ සැපත් එච්.එම්. රණතුංග බණ්ඩා පියාණන් ඇතුළු එමිය ගිය සංසාරගත සියලුම වර්ග પરම්පරාගත ඥාතිහිත මිත්‍රාදීන්ට පුණ්‍ය අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුව ඒ දායකත්වයේ සපයපු සදැහැති කාරුණික පින්වතුන්ගේ අදහසක් වශයෙන් අරමුණක් වශයෙන් තියෙනවා. ඒ වගේම සුජීවත්ව වාසය කරන මේ මංගලිකා හේරත් මෑණියන් ස්වාමි පුරුෂයා පුතුණුවන් දියණිය ඇතුළු පවුලේ සැමට සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම කටුගස්තොට කොණ්ඩදෙණිය අංක 265 නිවසේ විශ්‍රාමික පාඨශාලාචාර්යිනී J.W.H.M. බණ්ඩාර මණිකේ උපාසිකා මාතාව විසින්
ඒ දසවසරකට පෙර පරලෝ සැපත් විදුහල්පති PWD බණ්ඩා ස්වාමි පුතුණුවන් ඇතුළු ඒ දෙපාර්ශ්වයේම මියගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස ඒ වගේම සුජීවත්ව වාසය කරන දියණියන්ට බෑණිවරුන්ට ඒ වගේම මුණුබුරු මුනිවිරියන් ඇතුළු සියලු දෙනාට ඒ ඥාතීන්ට සෙත් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම කටුගස්තොට කොණ්ඩදෙණිය අංක 266 එක නිවසේ PW සෙනවිරත්න මහතා විසින් පරලෝ සැපත් PW මද්දුම බණ්ඩා පියාණන්ට බණ්ඩාරමණිකේ මෑණියන්ට PW කුඩා බණ්ඩා සහෝදරයා ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම අසුජීවත්ව සිටින 80 වන උපන්දිනයේ සමරන PW සෙනවිරත්න මහතාටත් පවුලේ සැමටත් සෙත් ප්‍රාර්ථනා කරන්න මෙවර සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන ඒ තාරුකා ක්‍රිෂ්ණජිනා රන්දිකා යන දරුවන්ට සාර්ථක ප්‍රතිඵල ලැබේවයි ආශිර්වාද කරන්න. දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ඒ ලුම්බිනි ඒකනායක දියණියට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමේ බලාපොරොත්තුෙන් කියන මේ උතුම් වූ ප්‍රාර්ථනාවන් තමන්ගේ සිත් තුළ ඇති කරගෙනයි මේ සදැහැති කාරුණික පින්වතුන් මේ උතුම් වූ ධර්ම දානමය පුණ්‍ය කටයුත්තට දායකත්වයේ දරලා තියෙන්නේ. ඉතින් අපි හැම කෙනෙක්ම මේ මොහොතේ මේ රැස් කර ගන්නට යෙදුනා වූ අනන්ත අප්‍රමාණ කුසලානිසංස වාරයන් අනුමෝදන් කරමු. මේ ජීවිතයේ වගේම ඒ නම් සඳහන් කරන්නට යෙදුන අනන්ත සසර පටන් අපිත් එක්ක එකට ඉඳලා මිය පරලෝ යන්නට යෙදුනා වූ යම් තාක් වර්ග પરම්පරාගත ඥාති හිත මිත්‍රාදීන් මේ පින් බලාපොරොත්තුෙන් සිටිනවා නම් ඒ සියලුම දෙනාටම මේ පින් අනුමෝදන් කරමු. මේ ඇත්තන් සතුට සිටින් මේ පින් අනුමෝදන් කරගෙන මේ අනවරාග්‍ර සංසාර දුකින් අත මිදී උතුම් අමා මහ නිවනින් සැනසීම උදා කර ගනීවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්. සදේවක ලෝකවාසී යම්තා පින් කැමැති දෙවියන් මේ පින් බලාපොරොත්තුෙන් සිටිනවා නම් දිව්‍ය සමූහයත් මේ පින් අනුමෝදන් කර ගනීවා. දෙවියනුත් මේ පින් අනුමෝදන් කරගෙන මේ අනවරාග්‍ර සංසාර දුකින් අත මිදී උතුම් අමා මහ නිවනින් සැනසීම උදා කර ගනීවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම අපේ දෙමාපියන් සුජීවත්ව වාසය කරන්නේ නම් දෙමාපියන්ටත් මේ ගත කරන්නා වූ ජීවිතය තුළ යම්කිසි විදිහකින් ලෙඩක් දුකක් කරදරයක් වැළඳිලා ඇතනම් තෙරුවන්ගේ අනන්ත සුවිසි මහා ගුණ බලය අනන්ත අප්‍රමාණ ආශිර්වාදෙන් ඒ සියල්ලක්ගෙම අත මිදී නිදුක් නිරෝගී චිරජීවනයේ ලබාගෙන මේ ධර්ම මාර්ගයේ ගමන් කොට අපටත් කලින් උතුම් අමා මහ නිවනින් සැනසීම පිණිස මේ පින්පෙත හේතු වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම මේ ධර්ම දානමය පුණ්‍ය කටයුත්තට ඒ දායකත්වයේ දරමින් ඒ සුජීවත්ව වාසය කරන්නා ඒ ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන සියලු දෙනාටම අපි තෙරුවන්ගේ අනන්ත සුවිසි මහා ගුණ බලය අනන්ත අප්‍රමාණ ආශිර්වාදෙන් ඒ හැම කෙනෙකුටම මේ ජීවිතය තුළ ප්‍රතිපත්තිය පූර්ණේ කරගෙන උතුම් අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලානිසංස වාරයන් ආශිර්වාදයක්ම වේවා කියලා ආශිර්වාද කරමු. ඒ වගේම මේ අවස්ථාවට සහසම්බන්ධ වෙන්න යෙදුන මේ සියලුම සදැහැති කාරුණික පින්වතුන්ටත් මේ ගත කරන්නා වූ ජීවිතය තුළ යම්කිසි විදිහකින් ලෙඩක් දුකක් කරදරයක් වැළඳිලා ඇතනම් ඒ සියල්ලක්ගෙන් අත මිදී මේ ධර්ම මාර්ගය තුළ තව තවත් තමන්ගේ චිත්තසංතානයන් පුරුදු පුහුණු කරමින් ධර්ම අවබෝධය ලබා ගනිමින් මේ අනවරාග්‍ර සංසාර දුකින් අත මිදී උතුම් අමා මහ නිවනින් සැනසීම පිණිස පිළිවෙත් පුරන්න අවශ්‍ය කායික මානසික ශක්තිය උදා වේවා. නිවන් දකින ජාති දක්වා නිවන් දකින මොහොත දක්වා කවර කාලයකවත් බාලයේ කසත්පුරුෂයෙක් ආශ්‍රය කරන්නට නොලැබේවා. නිරන්තරයෙන්ම කල්යාණ මිත්‍ර සේවනය ඒ වගේම කල්යාණ ධර්මයේ ශ්‍රවණය කරන්න වාග්ය උදා වේවා. ධර්ම අවබෝධයේ පිණිසම පරිසරයන් සකස් වේවා. මේ හැම කෙනෙකුටම මේ උතුම් කුසලානිසංස බලයෙන් උතුම් මහා මහ නිවනින් සැනසීම පිණිසම මේ පින්පෙත් හේතු වාසනා වේවා. උතුම් පාරමිතා ධර්මයක්ම වේවා කියලා හැම කෙනෙකුටම ආශිර්වාද කරනවා. ඒ වගේම රටදෑ සමය වෙනුවෙන් දිවිපුදු පැවිදි උතුමන් ගිහි ප්‍රභූන් සහ අභීත රණවිනුවන්ට අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම ආබාධිත ඒ වීර රණවිරුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමට ඒ වගේම ත්‍රිනිකායික අතිපූජ්‍ය මහානායක හා අනුනායක මාහිමිපාණන් වහන්සේලාටත් මේ මස්ගිරි ගෙඩිගේ රජමහා විහාරාධිකාරී පොළොන්නරුවේ ඓතිහාසික සොළොස්මස්ථානාධිපති අතිපූජ්‍ය වේඩරුවේ සිව්පාලි අස්ගිරි පාර්ශවයේ අනුනායක මාහිමිපාණන් වහන්සේටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ සහ සභාපති කොළඹ 7 ශ්‍රී සම්බෝධි විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද දරණාගම කුසල ධම්මනා හිමියන් ඇතුළු සියලුම පූජනීය මහා සංඝරත්නයටද දීර්ඝායුෂ නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් මේ ඉෂ්ට සිද්ධ කරගන්නට යෙදුනා වූ සියලුම කුසලානිසංස වාරයන් මේ සියලුම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා ආශිර්වාද. සාදු.